යුනික් වෙහිකල් එකක් තියෙනවා අපේ 3 wheeler එකගේ මෙයාලගේ 3 wheeler එකක් තියෙනවා. අපි ඒක තමයි ගත්තේ. මේ එයා සාමාන්‍යයෙන් 400ක් විතර වගේ කියනවා. ඒකෙන් භාගයකටත් වඩා අඩුවෙන් තමයි මේ අපි කතා කරගත්තේ. මොකද මෙයාලා ටිකක් ලොකු ගණන් කියන්නේ. අපි දන්නේ නැහැ වගේ කියලා හිතලා. මේ ඉතින් ගොඩාක් අඩුවට ගත්ත හැකි මේ පොඩ්ඩක් කතා බහ කරලා කරගන්න ඕනේ. තමයි එතන ගිහිල්ලා ගාන වෙනස් කරන්න පුළුවන්. අරමු ඉස්සරහට ගිහින්. ඉතින් අපි මේ මෙතන කියන ගණන් ඔයාලා 10න් වැඩි කරලා හදාගන්න. ආසන්න වශයෙන් බාත් එකක් රුපියල් 10කට ආසන්න ගණනක් තමයි වෙන්නේ. අපි අර ටුක් එකෙන් බැස්සා මේ කියන ගාන නෙවෙයි කියන්නේ එතනදී. දැන් ඉතින් මකට ගිහිල්ලා එක එක ලොකේෂන් පෙන්නනවා මේ මෙතෙන්ට තමයි යන්න පුළුවන් නේ. මෙතනින් එහාට යන්න බෑලු. මෙතනින් එහාට ගියොත් ගාන වැඩේනවලු කියලා. ඉතින් ඒකින්ද අපි එතනින් බැස්සා. කළා මෙතන ටැක්සි එකක් දාගත්තා. ටැක්සි එක දාගන්න එක සමහරට ඒවටත් වඩා ගාන අඩුයි. ඔරුවට අර 3 wheeler වල යන්න ඕන නෑ. සෑහෙන තද ස්කෑම් එකක් ඒක. ඒකින්ද මෙහි આવොත් එහෙම ඒවට වැඩි අහු වෙන්න එපා. Thank you. $150. Yeah, 150. Saya shop ya. And for the makeup, 200 for makeup. යන්න දැන් ආයි කොස්ටියුම් try කරන්න. දැන් ගිහලා ආයි ඉතින් රැඳගෙන මෙතන පන්සලට යන්න පුළුවන්. ඒකෙන් බලන්න. ඒ දෙකටම නේ කියන්නේ. Okay. And for the makeup and hair, No makeup. no makeup. Makeup 200 baht. මේකත් Hair free, accessory free. Okay. ඇක්සසරි Okay, fine. හරි. How much for him? 150. රයිට් අපි දැන් මේ රින් ටික මාරු කරගෙන ඉස්සරහට යන ගමන් පොඩි විශ්වාසල් එකක් තියෙන්නේ. ඉතින් බැංකොක් ටවුන් එකේ තියෙන මේ වත්තරුන් කියන ටෙම්පල් එක වත්තරුන් කියන දේවස්ථානය තම ලස්සන දේවස්ථානයක්. ක්‍රිස්තු වර්ෂ 1700 ගණන් වෙනකම් මේකේ ඉතිහාසය දිව යනවා. ඉතින් මේක තියෙන්නේ බැංකොක් ටවුන් එකේ චාව් පර්රයා කියන ගඟේ බටහිර යුරේ. ඉතින් මේක හඳුන්වන්නේ වත් අරුන් එහෙම නැත්නම් ටෙම්පල් ඔෆ් ඩෝන් එහෙම නැත්නම් උදෑසන දේවාලය කියන නමින්. ඉතින් මේකේ මේ පේන්න තියෙන කුළුණු හදලා තියෙන්නේ. කුළුණු වල පිටපැත්ත මේ ඩිසයින් කරලා තියෙන්නේ සෙරමික් වලින්. ඒ කියන්නේ ටයිල් වගේ දේවල් පිඟන් ගඩොල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් සංචාරකයෝ මෙතෙන්ට ඇවිල්ලා තායියෙන්ුන් ඇදලා ෆොටෝස් ගන්න දක්වන්නේ මාර උනන්දුවක්. ඒවටම ඕනනම් ෆොටෝග්‍රැෆර්ස්ලා වුණත් අපිට ගන්න පුළුවන්. ඉතින් අපි නම් කරේ මෙතෙන්ට අපි ගිහිල්ලා අපිම කැමරාව වලින් තමයි ෆොටෝස් ගත්තේ. ඔක්කොද පිනෝගි වල සෙට් එකක් ඉන්නවා. අවුතරත් ඔහම තමයි ඉන්නේ. ඌරෙලිය වගේ නිකන් අර අම්බේ වෙලා වගේ. ඉතින් කලින් කිව්වා වගේ මෙතෙන් අර ටැක්සියක් දාන්න ඉන්න පුළුවන්. ඒකට Grab app එක දාගත්තාම ඒ ටැක්සිය අපිට ටක් ගාලා මේ app එකෙන්ම දාගන්න පුළුවන් pick me වගේ. ඉතින් මේ පන්සලේ ගොඩාක් ඉතින් ඇවිදින්න තැන් තියෙනවා.
සෑහෙන ඒරියා එකක් තියෙනවා ඇවිදින්න. ඉතින් අපි ඒ දැන් ටික ඇවිදලා ෆොටෝස් ටික ගහලා අපි ඒ ටෙම්පල් ටුවර් එක ඉවර කරා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම් තායිලන්ත සංචාරයේ ඉතිරි වීඩියෝස් අරගෙන අපි ඊළඟට එනවා. ඉතින් හැමෝටම ජය වේවා.